අපි බලමු මිනිස් දින සම්බන්ධ ගැටලු ආවොත් මගේ පුතාලා කොහොමද හදන්නේ කියලා. මිනිස් දින කියන්නේ එක මිනිසෙකුට යම්කිසි වැඩක් කරන්න ගත වෙන කාලයට අපි කියනවා මිනිස් දින කියලා. ඒ වගේම කාලයයි වැඩ කළ හැකි ප්‍රමාණයයි අතර සම්බන්ධය දක්වලා හදන ගණන් වලට තමයි අපි මේ මිනිස් දින ගැටලු කියන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට හිතමු. ඔන්න මගේ පුතා ඉන්නවා ඉස්කෝලේ. හරි. ටීචර් ඔයාට කියනවා පන්තියේ ඉස්සරහා තියෙන මල් පාත්තිය ලස්සනට සුද්ධ කරලා මල් ටිකක් හදලා මේ වැඩේ ඉවර කරන්න කියලා. ඔයා තනියම කරන්නේ මේ වැඩේ. ඔයා තනියම මේ වැඩේ කරොත් ඔයාට යනවා දවස් 5ක්. හැබැයි ඔයාට හිතෙනවා මං තනියම දවස් 5ක් කරනවට වඩා මේක ඉක්මනට කරන්න ඕනේ කියලා. එහෙනම් මොකද්ද ඔයා කරන්නේ? ඔයාගේ යාළුවෝ තව 4 දෙනෙකුට ඔයත් එක 5යිනේ. ඔයාට තනියම 5ක් ගත වෙනවා නම් යාළුවෝ තව එකතු කරගත්තාම එක දවසින් ඉවර කරගන්න කී දෙනෙක් යාළුවෝ නේද? තව යාළුවෝ 4යි වුනේ. එතකොට ඔයා මේක ඉස්සලා ඉවර වුණා දින 5ක් තනියම කරද්දි යාළුවොත් එක්ක එකතු වෙලා කරනකොට දිනයක් ඇති. එහෙම නැත්නම් එක දවසකින් ඔයා මේ වැඩේ ඉවර කරනවා. ටීචර්ට හරි සතුටුයිනේ. මම ඔයාට කියපු වැඩේ ඔයා ඉක්මනටම කරලානේ. කොහොමද ඉක්මනට කරේ? යාළුවෝ 4 දෙනෙක් අඬ ගහගත්තා. එතකොට ඔයත් එක්කම මිනිසුන් ගණන කීයද? 5යි. එහෙනම් එක්කෙනෙකුට ගත වෙනවා දින 5ක්. 5 දෙනෙක් එකතු වුණොත් දවස් 1යි. දින 1යි. මෙන්න මේ වගේ ගැටලු වලට අපි කියනවා මිනිස් දින ගැටලු. මේකට පුංචි සම්බන්ධයකුත් තියෙනවා එහෙනම්. මෙන්න මේකත් මතක තියාගන්න. මිනිසුන් ගණන වැඩි කරනවා අපි දින ගණනෙන්. ඔයාලගේ එකේ විදිහට නම් 5යි. දින ගණන සමානයි මිනිස් දින ගණන. එහෙනම් දින 1යි ගත කරේ මල් පාතිය හදන්න මිනිස් දින ගණන කීයද? 5යි. ඒ කියන්නේ එක්කෙනෙක් වැඩ කරොත් දින 5ක් යනවා. 5 දෙනෙක් එකතු වෙලා වැඩ කරොත් දින 1යි යන්නේ. ඔන්න ඕක තමයි සම්බන්ධය. මේක චුට්ටක් මතක තියාගන්න. කටපාඩම් කරන්න ඕනේ මේ විදියට හදලා අවබෝධ කරගන්න. ඒක තමයි ලේසිම විදිය. එහෙනම් අපි පුංචි උදාහරණයක් හදලා බලමු. ඔන්න වැඩක් තියෙනවා. මේ වැඩේ ඉවර කරන්න මිනිස්සු 4 දෙනෙකුට දින 6ක් ගත වෙනවා. දින 6ක් ගත වෙනවා. එහෙමනම් මේ වැඩේ ඉවර කරන්න තනි එක්කෙනෙකුට, තනි මිනිසෙකුට, තනි මිනිසෙකුට මෙම වැඩේ නිම කරන්න යන දින ගණන. මේක තමයි මගේ උදාහරණය. මම තප්පර 5ක් දෙන්නම්. හදන්න බලන්න. 1 2 3 4 5. හරිම ලේසි නේද? මම මේ උඩ කියපු විදිහට මිනිස්සු ගණන 4යි. දින ගණන 6යි. එහෙනම් 6 වරක් 4 24යි. මිනිස් දින ගණන 24යි. ඒ කියන්නේ තනි එක්කෙනෙක් මේ වැඩේ කරොත් දින 24ක් යනවා. තනි පුද්ගලයෙක්. හැබැයි මිනිස්සු 6 දෙනෙක් එකතු වෙලා කරොත් දවස් 4යි යන්නේ. මිනිස්සු 4 දෙනෙක් එකතු වෙලා කරොත් දවස් 6යි යන්නේ. මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා කරොත් එහෙනම් දවස් 12යි යන්නේ. ඒ විදිහට මේ සම්බන්ධේ ගොඩනගා ගන්න ඕනේ. හරිම ලේසි. එහෙනම් මගේ පුතාලට ජයෙන් ජය. මේ වගේ ගැටලු කීපයක් හදලා ඊළඟ වීඩියෝ එකකදී මුණ ගැහෙමු.